Hello guys, welcome back to our YouTube channel. New Zealand වලට එන්න ආසාවෙන් ඉන්න ඔයාලට තමයි අද අපි මේ vlog එක අරන් ආවේ. අද අපිත් එක්ක එකතු වෙනවා VCDEMI International එකේ founder Mr. Praneeth. VCDEMI International කියන්නේ අපි දෙන්නට ගොඩාක් විශේෂ තැනක්. අපි දෙන්න මෙහෙ එනකොට අපි දෙන්නගේ 1-to-1 visa handling ඉඳන් අපි දෙන්න New Zealand වල settle වෙනකන් අපිට ලොකු support එකක් දුන්නේ VCDEMI International. ඉතින් අද අපි warmly welcome කරනවා අපේ channel එකට Mr. Praneeth. Hello Mr. Praneeth. ඉතින් අපේ channel එකට අපි warmly welcome කරනවා Mr. Praneeth. ඉතින් කියන්නකෝ ඇයි student කෙනෙක් higher studies වලට New Zealand තෝරගන්න ඕනේ? අයිබෝනි මාෂි හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම නිව් සීලන්ත තෝරගන්න ඕන යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාව සහ තවත් මැලේසියාව සිංගප්පූර් වගේ රටවල් අතරින් higher studies වලට නිව් සීලන්ත තෝරගන්න ඇයි කියලා කිව්වොත් එක දෙයක් තමයි main thing දම දේ තමයි මේ තියෙන peaceful environment එක. ඒ වගේම හරිම calm quiet වරුණක් තේරෙනවා ඇති nature friendly environment එක. අනිත් දේ තමයි ඔයගොල්ලන්ට පුළුවන් study කරන ගමන් up to 25 hours weekly earn කරන්න. ඒ වගේම අපේ දැන් අලුත්ම option එකක් තියෙනවා. already masters එකක් තියෙන student කෙනෙක්ට එයාගේ masters එක කරන්න පුළුවන් full time work rights එක. ඒ කියන්නේ 40 hours minimum 40 hours වැඩ කරන ගමන් එයාගේ studies කරන්නත් පුළුවන්. ඊට අමතරව තමයි නවසීලන්තේ ගත්තොත් globally ranking අතින් ගත්තොත් university තාමත් ඉහළ මට්ටමේ තියෙන. ඉතින් මම recommend කරනවා ඕන කෙනෙක්ට නිව් සීලන්ත ඇවිල්ලා study කරන්න කියලා. මොකද මෙහි තියෙන environment එක සහ අනිත් දේවල් ඊට පස්සේ economy වල තියෙන freedom එක සහ stress free ඉගෙන ගන්නවා නම් නියම රට තමයි මම recommend කරන්නේ නිව් සීලන්ත තමයි. ඇයි ස්ටුඩන්ට් කෙනෙක් VCDEMI තෝරගන්න? මොකක්ද එතන VCDEMI එකේ තියෙන විශේෂත්වය? VCDEMI ගත්තොත් ඒක විශේෂත්වය තමයි ඇත්තටම අපි ස්ටුඩන්ට් ගෙන් කිසිම දෙයක් charge කරන්නේ නැහැ. අපි ඒකෙදි මාසිකත් මතක ඇති අපි එයාපෝට් එකේ පික් අප් කරත් තැනට ගිහින් නවතින තැනට ගිහින් දැම්ම සිට වීසා සඳහාවත් කිසිම දෙයකට අපි charge කරන්නේ නැහැ. අපේ සියලුම සේවාන් ඔබට හැම්බෙන්නේ නොමිලේ. ඉතින් ඒක විශේෂ දෙයක්. අනිත් දේ තමයි මම නවසීලන්තයේ අවුරුදු 2018 ඉඳන් ජීවත් වෙන පුද්ගලෙක්. ඉතින් මට මේ රටේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කර ගන්නවා මගේ ඉන්න ස්ටුඩන්ට්ස්ලාත් එක්ක. ඒක ඔයගොල්ලන්ට ඉමාෂිට තේරෙනවා ඇති මම මේ දුන්න සපෝට් එකේ දවස්වල. ඉතින් එතකොට ඒවත් එක්ක ඊට අමතරව ඔයගොල්ලෝ දැන් ස්ටුඩන්ට්ස් විදිහට මමත් මේ රටේ මේ ඉන්න හින්දා ඔයගොල්ලෝ මාව නිතර මුණ ගැහෙනවා. ඉතින් ඒක මම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. ඔයගොල්ලන්ගේ ස්ටුඩන්ට් දවසේ ඉඳලා එයාපෝට් එකෙන් පික් අප් කරපු දවසේ ඉඳලා ඔයගොල්ලොන්ගේ රෙසිඩන්ස් එක කරන් මේ රටේ සෙටල් වෙන දවස දක්වාම ඔයගොල්ලොත් එක්ක මම ඔයගොල්ලොත් එක්ක ඉඳලා ඒ සපෝට් එක අවශ්‍ය සපෝට් එක දීලා ඔයගොල්ලන්ගේ මේ නිව් සීලන්ත ඩ්‍රීම් එක ත්‍රූ කරනකම් මම ඉන්න හින්දා තමයි මම කියන්නේ VCDEMI එකකින් ඔයගොල්ලන්ගේ higher studies වලට අපිව තෝරගන්න කියලා. මේ දවස්වල නිව් සීලන්ත එනවනම් ස්ටුඩන්ට් කෙනෙක් මොන වගේ කෝස් එකක්ද තෝරගන්න ඕනේ? මොනවාද මේ දවස්වල තියෙන පොපියුලර් කෝසස්? හොඳ ප්‍රශ්නයක් මාෂි. මේ දවස්වල ඇත්තටම ලාංකිකයන් අතර හරි ප්‍රසිද්ධයි මාස්ටර්ස් වලට එන එක. හැබැයි මාස්ටර්ස් වලට එන්නේදී ඔබට තියෙනවා මේකක් අනිවාර්යයෙන්ම ඩිග්‍රියක් ඕ මාස්ටර්ස් එකක් තිබිය යුතුයි. ඉතින් ඒතර අපි හිතමුකෝ මාස්ටර්ස් එකක් නැති දරුවෙක්ට එතකොට අපි ගාව තියෙනවා නිව් සීලන්ත ඩිප්ලෝමා ඉන් ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින්, නිව් සීලන්ත ඩිප්ලෝමා ඉන් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින්. ඒකට ඇත්තටම O level වලින් එන්න පුළුවන්. O level ලිව්වනම් A level result එක A level විතර නම් කරලා තියෙන්නේ, O level විතර නම් කරලා තියෙන්නේ. ඕව අපිට එක්ක සම්බන්ධ වෙලා ඒකට ජොයින් වෙන්න පුළුවන්. හරිම අනිත් එක තමයි අවුරුදු දෙකක කෝස් එක. ඉතින් ඒ කෝස් එකේ ඔබට ෆයිනෑන්ෂලි පොඩි හાર્ඩ්ෂිප් එකක් තියෙනවා නම් ඔයාට අවුරුදු දෙක දෙපාරකට ගෙවලා අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. ඒක ඇත්තටම A level සහ O level කරපු ස්ටුඩන්ට්ස්ලාට ගොඩාක් වටින ගෝල්ඩන් ඔපචුනිටි එකක්. ස්ටුඩන්ට් කෙනෙක් ස්ටඩි කරනවා මේක එයාලගේ පාර්ට්නර් කෙනෙක්ව නැත්නම් එයාලා මැරි කරලා එයාලට ළමයි ඉන්නවා නම් එයාලව මෙහෙට ගෙන්න ගන්න පුළුවන් ද ස්ටුඩන්ට් කාලේදී? ඔව් පුළුවන්. ඔයා එනවනම් level 9 masters එකකට වාගේ ෆැමිලි එකට work visa එකක් හම්බ වෙනවා. partner based work visa එකක්. ඊට අමතරව වාගේ දරුවෝ අවුරුදු 5ට වැඩි නම් එයාට මේ education free හම්බ වෙනවා. ඒක ඇත්තටම ගොඩක් හොඳ opportunity එකක්. ඔයගොල්ලෝ නිව් සීලන්ත ෆැමිලි එක පිටින්ම migrate කරන්න හිතන් ඉන්නවනම් ඉතින් ඒක හොඳ opportunity එකක් කියලා මම හිතනවා. මොකද මේ නව සීලන්ත රජයෙන් දෙන හොඳම opportunity එකක් ඔයගොල්ලන්ට. කෙනෙක් මෙහි යුනිවර්සිටි එකට apply කරනකොට මුලින්ම අපි offer letter එකක් ගන්න ඕනේ. ඉතින් offer letter එකට මොනවාද ඕන වෙන documentation? ඇත්තටම මම කලින් කිව්වා වගේ ඒක අපි free of charge කරලා දෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය ලොකු ඩොකියුමන්ට් අවශ්‍ය නැහැ.
අපිට අවශ්‍ය වෙන්නේ එයාගේ අධ්‍යාපන සහතික ටික ඊට අමතරව රැකියාවක් කරලා තියෙනවා රැකියා ස්ථානයේ සේවා සහතික ටික ඊට අමතරව කොලේජ් ඇප්ලිකේෂන් එක SOP එක SOP එක කියන්නේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස්. ඇයි මේ රටට එන්නේ? ඇයි මේ කෝස් එක තෝරගන්නේ? ඇයි මේ කොලේජ් එක තෝරගන්නේ කියන එක සඳහන් කරලා ලෙටර් එකක්. එයා IELTS කරලා තියෙනවා නම් හරි PT කරලා තියෙනවා නම් ඒ ලැන්ග්වේජ් පාසේජ් සර්ටිෆිකේට් එක ඊට අමතරව පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් පාස්පෝර්ට් එකේ බයෝ පේජ් එක. ඩොකියුමන්ට් 7යි අත්ත වශයෙන්ම අවශ්‍ය. ඊට අමතරව කිසිම ඩොකියුමන්ට් එකක් අවශ්‍ය නැහැ. අපි ඔෆර් එක ඉක්මනටම ඔයගොල්ලන්ට අරන් දෙන්න බැඳිලා ඉන්නවා. සහ ඒක කිසිම දෙයක් අපි ඒකට charge කරන්නේ නැහැ ඔයගොල්ලෝ. මේ වීඩියෝ එක බලලා මේ රටට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මිස්ටර් ප්‍රනීත් මොකක්ද අන්තිමට දෙන ඇඩ්වයිස් එක? ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ රටට එන්න හරිම ලේසි. ඔයගොල්ලෝ හරි පාත් එකේ එනවා නම් ඒ වගේම තමයි කියන්න තියෙන්නේ ඔෆර් එක ගන්න වියදම් කරන්න දෙයක් නැහැ. ඒ සියලු සේවා අපි නොමිලේ ලබා දෙන්න සූදානම්. ඊට අමතරව වාගේ එයාපෝට් පිකප් එකේ ඉඳලා වටින්න තැනක් හොයලා දෙන එක සේවා සඳහාත් අපි කිසිම ගාස්තුවක් අය කිරීමෙන් තොරව ඔයගොල්ලන්ට ඒ සේවාව උනුත් අපි ලබා දෙනවා. ඉතින් පොඩි ඩොකියුමන්ට් 7ක් විතරයි ඕන. ඉතින් ඔකට ඒ ඩොකියුමන්ට් ටික තියෙනවා නම් ක්වොලිෆිකේෂන් තියෙනවා නම් අනිත් එක අපේ ගාව තියෙන O level ඉඳලා A level මාස්ටර්ස් ඒ වගේ ගොඩාක් වේරියේෂන් එක කියන්නේ ගොඩාක් කෝසස් තියෙනවා. ඉතින් අපිට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාලා කතා කරන්න. මොකද අපි කිසිම දෙයකට charge කරන්න මුදලක් අය කරන්නේ නැති හින්දා ඔයගොල්ලන්ට මේ සේවාවන් නොමිලේ ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. ඉතින් මිස්ටර් ප්‍රනීත් thank you අපේ channel එකත් එක්ක එකතු වෙලා මේ information අපිත් එක්ක share කරගත්තා. ඉතින් ඔයාලට තව මොන හරි දැනගන්න ඕන නම් විස්තර මම මිස්ටර් ප්‍රනීත්ගේ සහ VCDM International contact numbers පහළ description එකේ include කරන්න. ඒ වගේම එයාලගේ social links උත් මම පහළ description එකේ include කරනවා. එතකොට ඔයාලට තව මොන හරි concerns තියෙනවා නම් එයාලව directly contact කරලා ඔයාලට විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින්